සාදරයෙන් පිළිගන්නවා කුක් විත් රසාදරේ මගේ YouTube channel එකට. අද මම හදන්න යන්නේ රතු අල වෑංජනයක්. මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය. රතු අල කොස් ඇට බීලුණු අමු මිරිස් කරපිංචා සුදු ලුණු උළුහාල් සූදුරු කහ කුඩු මිරිස් කුඩු ගාම්බිරිස් කුඩු 3-5 කුඩු ලුණු පොල් කිරි. තව අපිට පොල් තෙල් ටිකක් අවශ්‍ය වෙනවා. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි රතු අල ටික සුද්ධ කරගමු. පොත්ත සුද්ධ කරගමු. මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. දැන් අපි සුද්ධ කරගෙන ඉවරයි. අපි දැන් සුද්ධ කරගත්තු රතු අල හීනිවට කපා ගමු. කෑලි පොඩි වෙන්න කපා ගමු. අපි දැන් ඔක්කොම කපාගෙන ඉවරයි. ඔය විදිහට කපා ගන්න. දැන් අපි ලුණු කපා ගමු. දැන් අපි සුදු ලුණු කපා ගමු. ඊගාට අපි අමු මිරිස් කරල් දෙකක් කපා ගමු. ඔය විදිහට කපා ගන්න. දැන් අපි භාජනයක් ලිපේ තියාගෙන පොල් තෙල් එකතු කරගන්න. තෙල් රත් වේගෙන එද්දි උළුහාල් සූදුරු එකතු කරගන්න. කුරුඳු පොතු ඊගාට අපි සුදු ලුණු බීලුණු අමු මිරිස් කරපිංචා එකතු කරගමු. අපි මේක ටික රන්වන් පාට වෙනකම් බැදගමු. දැන් අපි අර හීනෙකට කපාගත්ත රතු අල ටික එකතු කරගමු.
ඔය විදිහට කලවම් කරගෙන අපි 3-5 කුඩු එකතු කරගමු. මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු, කහ මම මෙතන තේ හැඳි කාලක් වගේ තියෙන්නේ. ඔයාලා කැමති නම් එකතු කරගන්න. මම වැඩි එකතු කරගන්නේ නැහැ. ලුණු එකතු කරගන්නවා රස අනුව. දැන් හොඳට මේක කලවම් කරගන්න. අපි දැන් අර තලාගත්තු කොස්සට ටික මේකට එකතු කරගමු. ඒකත් අපි හොඳට කලවම් කරගමු. අපි දැන් මේක තැම්බෙන්න ඕන නිසා වතුර පොඩ්ඩක් එකතු කරගමු. ගොඩක් නෙවෙයි. මේක දැන් වහලා උයාගමු. දැන් මේ විනාඩි 5කට 10කට වගේ පස්සේ තව රතු වල ටික කොස්සට ටික තැම්බෙන්න ඕනේ. අපි ආයෙත් වහලා තියාගමු. දැන් තැම්බිලා තියෙන්නේ. අපි අර උකු පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. ඇත්තටම මේ විදිහට හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. දැන් අපි වෑංජන ලිපෙන් බාගමු. දැන් අපි මේක දීසියට බෙදාගමු ලස්සනට. ආයි මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. මතක් කරලා ඔයාලගේ වටිනා ලයික් එක දාගෙන යන්න. ඔයාලත් හදලා බලලා රස කොහමද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්.